ප්‍රධාන වශයෙන්ම හානියටපත් වුණු ආගමික ස්ථාන බොදුණු කිතුණු මේ සියලුම ආගමික ස්ථානවලට රජය තීරණය කරලා තිබෙනවා මූලික ආධාර මුදලක් හැටියට එක ස්ථානයකට රුපියල් 25000 ගානේ මුදලක් වෙන් කරලා තිබෙනවා. ඒක රජයේ ප්‍රතිපාදනයක් විදියට. දෙවනුව අපේ අමාත්‍යාංශයේ වැඩ කොටස විශේෂයෙන්ම පූර්ණ වශයෙන් හානි වූ ආගමික ස්ථාන සියල්ල පිළිසකර කරලා නැවතත් කටයුතු කරගෙන යන්න පුළුවන් විදියට ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලා හෝ ආගමික නායකයන්ටත් ඒ ජන ප්‍රජාවටත් බාර දීම වගකීම අපි අමාත්‍යාංශයේ හැටියට බාර ගන්නවා. අර්ධ වශයෙන් හානි වූ සහ අනෙකුත් බලපෑම් වලට ලක් වූ ස්ථාන මේ වෙනකොට අපි ඇස්තමේන්තු කැඳවලා තිබෙනවා. ඒවා නිවැරදිව තක්සේරු කරලා රජයේ වැඩපිළිවෙල හරහා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය සහ වගකීම සහිතව ඒවා ප්‍රතිසංස්කරණය කිරීම බාර ගන්න අමාත්‍යාංශය සූදානමින් ඉන්නවා. අවසන් වශයෙන් මම එකතු කරන්නට ඕන සර්වාගමික වැඩසටහන. ඔබ දන්නවා මහා කම්පනයක් සිදු වුණේ. විශාල පිරිසක් සමුගත්ත ජීවිතෙන්. ඒ නිසා සුරක්ෂා මධ්‍යස්ථාන රාශියක මේ ආදරණීය මගේ රටේ ජන ප්‍රජාව ඉන්නවා. ඒකට ඒ අයට සෙත් පතන්න ඕන. සමුගත් ආදරණීය ලාංකික ජන ප්‍රජාවට පින් පමුණවන්නට ඕන. 9 වෙනිදා දෙසැම්බර් මාසේ 9 වෙනිදා. මේක ශාන්තියේ හෝරාවක්. කම්පැනිෙන් මිදෙන්න වෙන් කරගත්ත දවස